තමයි හැමෝටම ආයුබෝවන්. ඉතින් මේ දැනුවත් කිරීම 2026 A level අගෝස්තු 12 විභාගයට පෙනී සිටින දරුවන්ට ඉතින් ඔයාලට අපි දැනුවත් කිරීමක් කරා ඔයාලට විශේෂ වැඩපිළිවෙලක් ඉස්සරහට අරන් යනවා කියලා. අන්නේ වැඩපිළිවෙල ගැන සරල දැනුවත් කිරීමක් කරන්න තමයි මේ වීඩියෝ එක අපි අරන් ඉන්නේ. හරි. එහෙනම් මම කෙලින්ම අපේ වැඩේ කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්නම්. ෆයිනල් බ්ලාස්ටර් නයිට් 2026 ඉලව. එතකොට මේකෙදි සම්පූර්ණම නයිට් ක්ලාස් ටිකක් විදියට සම්පූර්ණ ලයිව් ක්ලාස් ටිකක් අපි සකස් කරලා තියෙනවා. ඒත් එක්කම දින 12ක් පැය 8 ක්ලාස් 10ක් සහ එක පැය 12 ක්ලාසස් දෙකක්. හරි. එතකොට මෙතනදී අපේ විශේෂම අරමුණ තමයි ET වලට A+ එකක් අරන් එන එක. එතනදී ඔයා S සාමාර්ථ හිටියත් C සාමාර්ථ හිටියත් මොන සාමාර්ථ හිටියත් අපේ ටාගට් එක A+ එකක්මයි. හරි. එතකොට මේ වැඩේ වෙන විදිය ගැන අපි දැනුවත් කරලා තියෙනවා. ජූලි 23 24 විදුලිය ඉලෙක්ට්‍රොනික විදුලි යන්ත්‍ර කියන පාඩම් ආවරණයක් නෙමෙයි වෙන්නේ, සම්පූර්ණ ප්‍රශ්න සාකච්ඡාවක් වෙන්නේ. ඒතර මේ ප්‍රශ්න සාකච්ඡාවත් එක්ක සම්පූර්ණ පාඩම ආවරණය වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ජූලි 28 29 බිම්මැනුම ගොඩනැගිලි ජල සම්පාදනය හා TDS BOQ කියන පාඩම් MCQ සහ බහුවර්ණ MCQ එසේ ප්‍රශ්න වලින් ආවරණය වීමක් සිද්ධ වෙනවා. ඒතර පළවෙනි දවසේම ඔයාලට අවබෝධයක් ලැබෙන්න ඇති ක්ලාස් එක කොහොමද වෙන්නේ කියන එක ගැන. ඊට පස්සේ ජූලි 30 31 ප්‍රොඩක්ෂන් චලිතය තරල යන්ත්‍ර සහ මිඩු උපකරණ කියන පාඩම් ආවරණය වීමක් සිද්ධ වෙනවා. අගෝස්තු 3 4 ව්‍යවසායගතයේ ප්‍රමිති පිළිවිතර සෞඛ්‍ය ආරක්ෂාව කියන පාඩම් ප්‍රශ්න ඇසුරෙන් ආවරණය වීමක් සිද්ධ වෙනවා. හැබැයි විශේෂම දේ මතක තියාගන්න ඕනේ මේ සියල්ල අනුමාන. හරි. ඒත් එක්කම අගෝස්තු 5 ඩ්‍රෝවින් සහ ඔටෝමොබයිල් කියන පාඩම් සම්පූර්ණ ආවරණය වීමක් සිද්ධ වෙනවා. ප්‍රශ්න ඇසුරෙන් එතනදී ඩ්‍රෝවින් නම් අපි විකසන සහ ප්‍රථම කෝණ තෙවන කෝණ ක්‍රමයන් වලට අදාළව ප්‍රශ්න සාකච්ඡාවක් යනවා. ඔටෝමොබයිල් සම්පූර්ණම බහුවර්ණ සහ රචනා විදියට ආවරණය වීමක් සිද්ධ වෙනවා මුළු පාඩමම. ඊට පස්සේ අගෝස්තු 7-8 අවසාන දිනයන් දෙක මේ දෙක සිද්ධ වෙන්නේ පැය 12 ක්ලාස් දෙකක් විදියට. මේක විශේෂම දවස. හැබැයි මේක විශේෂ දවසක් වෙන්නේ මේ දවස් 5ටම ඔයාලා ආවොත් විතරයි. සෝරි දවස් 10ටම ආවොත් විතරයි. හරි. එතකොට මෙතනදී සම්පූර්ණ ෆුල් පේපර්ස් 3ක් අපි ආවරණය කරනවා. ඒතර MCQ 50ක් MCQ 150 සහ රචනා ප්‍රශ්න 24ක් ආවරණය වීමක් සිද්ධ වෙනවා. සහ බහුවර්ණ 16ක් ස්ට්‍රක්චර් 16ක් විදිහට. එතකොට මේ සියල්ල ඔයා සිද්ධ කරගත්තට පස්සේ ඔයාගේ ET විෂය පරාසයේ දැනුම් සම්භාරය ගොඩක් දුරට ඉහළනවා. එහෙනම් වැඩේ පිළිබඳ ඔයා මේ වෙද්දි දැනුවත් කියලා හිතනවා. ඒත් එක්කම හැමෝම අහපු ප්‍රශ්නයක් තමයි මේ ක්ලාස් එකට ෆී එකක් ගන්නවද කියන එක. දරුවෝ අපි ෆී එකක් ගන්න නැතුව මේ වැඩේ කරන්න හිතන් හිටියේ. නමුත් අපිට ෆී එකක් ගන්න සිද්ධ වෙනවා. මොකද මේ වැඩේ අපි ඉතාමත් සූක්ෂමව අපේ ටීම් එකක් එක්ක කරන වැඩක්. සහ අපි අලුත්ම පේපර්ස් කට්ටල හදනවා සහ ඔය කට්ටියට පේපර්ස් කට්ටල එවනවා. ඇතැම් පේපර්ස් කට්ටල ඉතින් දින එක දවසින් පේපර් සෙට් එක වල ගෙදරට මෙනවා. එතකොට මේක පබ්ලික් ක්ලාස් එකක් නෙමෙයි. හරි. ඒතර මේකේ රෙකෝඩින් පහසුකම් තියෙනවා. හැබැයි රෙකෝඩින් පහසුකම් ලබා දීමක් සිද්ධ කරන්නේ ඔය කට්ටියගේ විශේෂ හේතුවක් තියෙනවා නම් විතරයි. හරි. ඒතර ක්ලාස් ෆීස් එක කීයද? 1800ක ක්ලාස් ෆීස් එකක් අපි අය කරනවා දරුවෝ. මේක ඇත්තටම රෙජිස්ට්‍රේෂන් ෆී එකක් හා සමානයි. මේක පන්ති ගාස්තුවක් නෙමෙයි. ඔයාලට මේ වැඩ පිළිවෙල ගැන දැක්කහම මේක තේරෙනවා ඇති. ඉතින් අනිත් දේ තමයි අපිට හරිම ළමයි ටික ෆිල්ටර් කරගන්නත් ඕනේ. අන්න ඔය සිද්ධාමය නිසා අපි ෆී එකක් ගන්න තීරණය කළා. රුපියල් 1800ක ෆී එකක්. එතකොට ඔයා පන්තියට සහභාගී වෙනවා නම් මෙන්න මේ නම්බර්ස් වලට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඒත් එකම එයාලා සම්පූර්ණයෙන්ම කොහොමද ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ, කොහොමද පේපර්ස් ටික ලබා ගන්නේ කියන විස්තර ටික ඔකට දෙයි. ඒත් එකම අපේ ක්ලාස් වලට එන
සියලු ළමයින්ට ස්ටඩි පැක් එක සම්පූර්ණ ෆ්‍රී අපේ. ඒ කියන්නේ අපේ රෙකෝඩින් ස්ටඩි පැක් තියෙනවා. ඒ සියලු ස්ටඩි පැක් ෆ්‍රී අපි ලබා දීම සිදු කරනවා. හැබැයි දරුවනේ එතන ටියුට් කොස්ට් එකක් රුපියල් 800ක් හෝ රුපියල් 500ක් දරන්න සිද්ධ වෙනවා කට්ටියට. හරි. ඒතකොට ඒකත් අපි දෙන chance එකක් විදියට ඉදිරිපත් කරනවා. එහෙනම් අපි ක්ලාස් එකෙන් හමු වෙමු කවද්ද දිනේ ජූලි 23. හරි. ඒතර ජූලි 23 කියන දවස සම්පූර්ණයෙන්ම ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන් හැමෝටම. ඒත් එක්කම ඉදිරි සියලු පේපර්ස් කට්ටිය ලබා ගන්න ඔය කට්ටිය පේමන්ට් එක කරලා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න වෙනවා. එහෙනම් හැමෝටම අයබෝවන්.